දාවිද් හැම තිස්සෙම කියපු වචනයක් තියෙනවා. මොකද්ද? ස්වාමීනි මාව සිහි කරන්න, මාව සිහි කරන්න. දිගින් දිගටම දාවිද් ලියපු පොත බලද්දී, දාවිද්ගේ පරිච්ඡේද බලද්දී, දාවිද්ගේ ගීතිකා බලද්දී දිගින් දිගට කියනවා මාව සිහි කරන්න, මාව සිහි කරන්න කියලා. හැබැයි එක තැනක් තියෙනවා ස්වාමිනී සිහි කරන්න එපා කියලා. එකම එක තැනක දාවිද් කියනවා ස්වාමිනී සිහි කරන්න එපා. මේ හැමදාම සිහි කරන්න මාව සිහි කරන්න කියපු දාවිද් එක තැනක කියනවා ස්වාමිනී සිහි කරන්න නම් එපා. පෙරලා ගමුද ගීතාවලිය 25:7. ස්වාමිනී මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. නිකං හරි හිතන්න ඒ යෞවන වයසේ පව් එක්ක ඔබ කරපු අපරාධත් එක්ක දෙවියන් වහන්සේ ඔබව විනිශ්චය කරන්න ගියොත් මොනවයින් මොනවා වෙයිද? ඔබගේ යෞවන කාලේ අපරාධත් එක්ක පව් එක්ක දෙවියන් වහන්සේ ඔබව සිහි කරොත් මොනවද වෙන්නේ? අපිට ඉන්නවත් බැරි වෙයි නේද? අපිට ඉන්නවත් බැරි වෙයි. අපිට ආශිර්වාදයක් කියන එකක් ලැබෙන්නවත් නැති වෙයි. එනිසා දාවිද් කියනවා ස්වාමිනී මගේ යෞවන වයසේ පව් එක්කවත් මං යෞවන වයසේ කරපු මගේ අපරාධ එක්කවත් මාව සිහි කරන්න එපා. ඔබගේ යහපත්කම නිසා ඔබේ කරුණාවත් එක්ක මාව කියන්න සිහි කරන්න. ඇයි දාවිද් දන්නවා උන්වහන්සේගේ කරුණාවයි යහපත්කමයි එක්ක ඒවා එකට එක තියන්න බෑ.